අද ඔයාලට මම අලුත් පණිවිඩයක් කියන්න තමයි ආවේ. පළවෙනිම දේ මේක වැදගත් වෙන්නේ 10 11 ශ්‍රේණිවල ඉතිහාසය ඉගෙන ගන්න දරුවන්ට. ඉතින් අපි පටන් ගත්ත අලුතෙන් පන්තියක් මැයි මාසෙම අපි ෆ්‍රී ක්ලාස් එකක් විදියට කියන්නේ. දැනට සති 2ක් ඉවරයි. ඒකට අපි මේ පන්තිය ආරම්භ කරලා තියෙන්නේ මූලික 11 වසර දැනට 11 වසරේ ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඊට අමතරව 11 වසරේ අයට අමතරව 10 වසරේ නංගිලා මල්ලිලාටත් දුව දරුවන්ටත් අපිත් එක්ක අත්වල බැඳ ගන්න පුළුවන්. මේක ඉතින් මූලිකම සිද්ධ වෙන්නේ අපි O level වලට 10 11 වසරේ ඉගෙන ගන්න අයව 10 වසරේ අච්චුපත නැවත මතක් කර දීම. ඒක වෙනුවෙන් අපි පන්තිය ආරම්භක දවසේ ඒ කියන්නේ සිකුරාදා තමයි අපි මේ පන්තිය පටන් ගත්තේ. මැයි 9 වෙනි සිකුරාදා අපි එදා පටන් ගත්තේ MCQ ප්‍රශ්න සාකච්ඡා කිරීම. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න වලට උත්තර සපයන්න කොහොමද නැවත අමතක වෙලා තියෙනවා මතක් කරගන්න අපි ඒ වැඩසටහන කරන්නේ. එදා අපි දුන්නා MCQ ප්‍රශ්න 150ක් සහිත ලස්සන නිබන්ධනයක්. ඒක හැමෝම ළඟ තියෙනවා ඇති. ඒ වගේම ඒක නැති අයටත් ඊළඟ දවසේදී පන්තියේදී මැසේජ් එකක් දාලා ගෲප් එක හරහා ලබා ගන්න පුළුවන්. අපි මේකේ දැනට ප්‍රශ්න 80ක් විතර කතා කරලා ඉවරයි. ඒ වගේම ඊළඟ දවසේ අපි ඉතුරු ප්‍රශ්න ටික ඉවර කරගෙන කෙටි ප්‍රශ්න නැත්නම් MCQ ප්‍රශ්න කතා කරන එක අවසන් කරලා අපි යනවා රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියන එක උගන්වන්න. නැත්නම් ඔයාට තේරෙන්නේ නැතිම කොටස රචනා ප්‍රශ්න. සාමාන්‍යයෙන් දරුවෙක්ගේ පේපරයක් ගරන් බලද්දී විචාර වගේ يعني සිංහල වල නම් අපි විචාර ලියන කොටස අතාරිනවා වගේ ඉතිහාසයටත් ලකුණු 6 ප්‍රශ්න අතෑරලා දෙනවා. කියන්නේ ළමෙක්ට තේරෙන්නේ නැහැ කොහොමද උත්තරයක් ලියන්නේ කියන එක. ලකුණු 6කට අපි කොච්චර ලියන්න ඕනද කියන එක අපි පන්තියේදී කියලා දෙනවා. ඉතින් මේ මැයි මාසයේ පුරාම අපි ක්ලාස් එක පිළියන්නේ. ඒක නිසා ඕනම කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. 076යි 0250යි 777 කියන නම්බරයට ඔයාලට මැසේජ් එකක් දාලා වැඩිදුර තොරතුරු ගන්න පුළුවන්. ඒ වගේම අපි පන්තියේදී ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සිතියම් ලකුණු කරන්නේ කොහොමද? ලංකා සිතියම් ලෝක සිතියම් දෙකම ඇතුළුව ලකුණු 18 ප්‍රශ්න පත්‍රයෙන් සිතියම් ලකුණු කිරීම සම්බන්ධ වෙන ලකුණු 18 අපි 18ම ගන්න කොහොමද? ඉතිහාසයට ඒකක් ගන්න නම් මම තව මොනවද මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ? ඒ වගේම තෝරාගත යුතු ප්‍රශ්න. ඒ කියන්නේ ඔයාට අපහසුයි කියලා හිතන්නේ 11 වසරේ ඔය විප්ලව පාඩම් අතහැරලා ලේසි ප්‍රශ්න ඔයාගෙන ඔයාට ලියන්න මම කියලා දෙනවා. ඉතින් ඔයා එන්න ඕන පන්තිය මේක තමයි අපේ ඉතිහාසයේ පන්තිය. අපි පළවෙනි දවසේදී සාකච්ඡා කරපු MCQ ප්‍රශ්න පත්‍රය මේක. මේකේ ප්‍රශ්න 150ක් තියෙනවා. මොඩම් පෙන්නේදී 150ක නිබන්ධනයක් දුන්නේ ෆ්‍රී ක්ලාස් එකේදී. එතකොට මේ MCQ විප්ලවය කියලා අපි මේක පටන් ගත්තේ. ඊළඟට අර මං කිව්ව සිතියම් සම්බන්ධව සිතියම් වලට වෙනම නිබන්ධනයක් දෙනවා. රචනා ප්‍රශ්න වලට අපි වෙන නිබන්ධනයක් ඉදිරියට දෙනවා. ඒ වගේම රූප සටහන් ප්‍රශ්නය සඳහා රූප සටහන් පොතක් තියෙනවා. ඒක ඔයාලට මිලදී ගන්න පුළුවන්. අපි පන්තියේදී රූප සටහන් නිබන්ධනයම කතා කරන්නේ නැහැ. අපිට ඒකට ටයිම් එකක් නැහැ පන්තිය ඇතුළේදී. මොකද අපි මේ නිබන්ධනය හදලා දෙන්නේ ප්‍රශ්න නැත්නම් රූප සටහන් 106ක් 10 11 අච්චුපොත් දෙකෙන් තියෙන රූප සටහන් 106ක් දාපු ප්‍රශ්නවත් සහිත නිබන්ධනයක්. මේකෙදී එක රූපයකට ප්‍රශ්න 6ක් හෝ 5ක් ඇතුළත තමයි අපි මේ නිබන්ධනය සකස් කරලා දෙන්නේ. අත්‍යවශ්‍ය කෙනෙක් ඉන්නවා මේ නිබන්ධනය ඔයාලට තැපැල් සේවය හරහා නිවසේම ගෙන්වා ගන්න පුළුවන්. ඊට අමතරව අපි පාඩමෙන් පාඩමට කෙටි සටහන් හදලා තියෙනවා. ඒවත් පාඩමෙන් පාඩමට 10 11 පාඩමෙන් පාඩමට ඔයාලට අමාරුම පාඩමක් තියෙනවා. මේ පාඩමේ විතර කෙටි සටහනක අපෙන් ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් පහත දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.